කොහොමද ඉතින් ඔයාලට? සාදරයෙන් පිළිගන්නවා CSK Short Stories YouTube channel එකට. ඔන්න ඉතින් මම අදත් ඔයාලට ලස්සන කතාවක් අරන් ආවා. අද මම ඔයාලට කියන්න යන මේ කතාව ඔයාලගේ ජීවිතයට මොනවාම හරි අලුත් දෙයක් එකතු කරයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව සම්පූර්ණ කතාව අහන්න යමුද? අවසානය නොවේ. කුඩා බිලිඳේ හඬ නිසා මම ඉක්මනින්ම අයාසලට ගියමි. මම දූසිඟිත්තියට කිරිදීමට පටන් ගත්තේ ෂේදර නොපැමිණේවායයි ප්‍රාර්ථනා කරමිනි. නමුත් මගේ අවසනාවට ඔහු වේගෙන් දොරට ගසන්නට ගත්තේ මගේ දියණියද බේවී හඬන්නට ගත් අතරේය. ඇරපන් යකෝ මේ දොර. ෂේදර්ගේ හඬට බියෙන්ම මම දියණියව අතටගෙන ඉක්මනින්ම දොර ඉවර කළෙමි. මොනවදම මෙච්චරලා කරේ දොර අරින්න නැතුව? අනේ ෂේදර් දුව අඬන්න පටන් ගත්තා. එයාට කිරි දෙන ගමන් හිටියේ. දුව නෙවෙයි මොකා කිරිල්ලුවත් මං ආපු වෙලාවටයි දොර අරපන්. මම ඔහුට කිසිවක් නොපවසා යාළි දියණියගෙන කාමරයට ගියමි. දිල්මි මෙහෙවරෙන් මම බේන් සලිතෝපේගේ ඔහු කතා කරන නිසාය. දුව වදාගෙන මම ඔහුගේ කාමරයට ගියමි. ඇයි ෂේදර් කතා කරව්වේ? මම බියෙන් ඔහුගේ නැසුවමි. තමන්ගේ ගානට කාමරයට එන්න කියන්නේ ඇයි කියලා උඹ දන්නෙම නැද්ද? මම බිරාන්තව ගියේ දැන් කුමක් කරන්න දැයි සිතාගත නොහැකිවය. ෂේදර් දුව අඬනවා කිරිල්ලලා ටිකක් තේරුම් ගන්නකෝ අදවත්. මම හැඩෙන්නට ආසන්නව පවසවද ඔහු එසැනින් ඇඳෙන් නැගිටුම අසලට ආවේ මම වෙවුලා යන විට. ඔහුගේ කාය ශක්තියත් සමග මට හැරෙන්නටවත් නොහැකි විය. මම ළමයට මොකක්ද කරන්නේ? මම අසරණ වැස්සුවේ කිරිබොන දරුවා දෙස බලාය. ළමයා පොඩ්ඩක් පැත්තකට තියලා එනවා. මම ඉක්මනට ඉවර කරන්නම්. එසේ පවසා ෂේදර් දරුවාව ගොස් කාමරයේ තිබූ කුඩා ඇඳෙන් තබා යාළි මාසට කාමරයට ආවේ මගේ දැසට කඳුළු උනා එන විට. දරුවා හඬන අතරේම ඔහු මාව ඇඳට තල්ලු කරේ මගේ මුළු ආත්මයම දවා දමමිනි. අනේ ෂේදර් එපා. මම ඇඬුවද ඔහු මගේ ගතුමතට ආවේ මට කිසිවක් සිතාගත නොහැකි තැනය. ඔහුගේ වේගවත් චලනයන් සමග මගේ යටිකය පුපුරා යන්නට තරම් වේදනාවක් මට දැනුනි. දරුවගේ හඬනා හඬ ඇසෙන විට මම කඳුළු උනන දස් පියාගත්තේ මට කරන්නට දෙයක් නොමැති නිසාය. දිල්මි අහිංසාව මම ගත කළේ ඉතා නිදහස් ජීවිතයකි. අම්මාගේ හා තාත්තාගේ තුරුලෑම හැදු වැඩුණු මට සමාජය පිළිබඳව ලකු දැනුමක් තිබුණේ නැත. දිල්මි බලපංකෝ අරු අදතුන් වෙනකම් බලාගෙන ඉන්නවා. උසස් පෙළ වාණිජංශය වූ ව්‍යාපාර අධ්‍යයන පන්තිය අවසන් නිවසට පැමිණෙමින් සිටි මම බැලුවේ මගේ හොඳම ඉහළිය වූ සයුරු දෙසය. ෂේදරු මා දෙස බලා සිටිනවා දුටු මම ප්‍රීතියෙන් පිනාගේ ඔහුගේ කඩවසම් රූපකාය නිසාය. මගේ ඉහළියන්ගේ පෙම්වතුන්වත් ඔහු තරම් කඩවසම වූයේ නැත. ඔහුගේ පියාට සුපිරි වෙනස කීපයක්ම තිබුණේ. ඒ නිසා ඔහු ඉතා ධනවත් අයෙකු විය. එවැනි අයෙකු මම පිටුපසු පැමිණෙන්න එකම හේතුව මගේ තිබු රූප ස්වභාව බව මම හොඳින්ම දැන සිටියෙමි. මම සිටියේ බොහෝ ආඩම්බරයෙනි. ෂේදර් මා දෙස බලා සිටින විට මම ඔහුට මදහසක් පමණක් පා ඔහුව පසු කර යන්නට ගියේ ඔහු යතුරු පැදිය හරවාගෙන මා පසුපස එන විට. අදවත් මට කැමති කියන්න බෑද නංගි? ඔහු හැසු විට මම සයුරිගේ අත තරයේ අල්ලා ගත්තමි. අනේ අපි ඉක්මනට යන් සයුරි. මම පැවසේ සිතට දැනමින් තිබූ තැතිකැන්ම නිසාය. ඒ නිවසටම ආසන්නව සිටි නිසා තාත්තාව අම්මා මව දකීවියයි තිබූ විය නිසාය. ඔහොම ඉන්න දිල්මි. ෂේදර් මගේ අතින් අල්ලා ගත්තය. මට කියන්න මට ආදරෙයිද නැද්ද කියලා? අනේ මගේ අතාතාරින්න අයියේ අම්මා දැක්කොත් එහෙම මං අතාරින්නේ නැහැ. මට කියන්න ඕනේ මට ආදරෙයිද නැද්ද කියලා. නැත්නම් මං අද ගෙදරටම එනවා. හරි මම ආදරෙයි. මම එසේ පැවසූ විට ඔහු මගේ දෑතම සිපගත්තය. මාත් ආදරෙයි දිල්මි. එසේ පවසා ෂේදර් මගේ දෑත යළි තතාවක් සිපගෙන හැරී යන්නට ගියේ සයුරි මදස බලා සිනාසන විටය. අම්මෝ ඉතින් ඒ මගුලත් හරි. සයුරි මට විහිළු කළද මම ආශාවෙන්න එපා බිඳ දරාගත්තේ නැවුම් බලාපොරොත්තුද සමගිනි. ෂේදර් යන මගේ පළමු පෙම්වතාවය. ආදරය කරන්නේ කෙසේදයි කියා මා දැන සිටියේ නැත. නමුත් මට එවැනි පෙම්වතෙක් සිටීම නිසා මම බොහෝ ආඩම්බර විය.
උඹට පිස්සුද හන්දිගානේ රස්තියාද වෙන එක සම්බන්ධකම් තියාගන්න. ෂේදර්ගේ හා මගේ සම්බන්ධතාවය සතියක් ඇතිවීමටත් මත්තෙන් මගේ තාත්තා දැනගත් නිසා ඔහු මගේ කම්මුලකටද ගසා ඇසූ විට මම හඬන්නට ගත්තේ මේ. අනේ තාත්තේ එයා හොඳ කෙනෙක්. උඹ මොනවද්දුව දන්න වසවර්ති කොල්ල ගැන කරුණා කරලා සම්බන්ධ නවත්තපන්. හොඳට ඉගෙන ගනි. කැම්පස් ඵලයක්. ආයේ උඹ මගේ ගුටි කන ලෑස්ති වෙන්න පචූටි. තාත්තා පැවසුවද මගේ මුරණ්ඩු සිත බල කළේ ෂේදර් සමග සම්බන්ධතාවය තවදුරටත් පවත්වාගෙන යාමට. මට ආව කොහොමටත් අතාරින්න ඕන නෑ ෂේදර්. මම පන්ති නිමවී ඔහු හමුවේ හඬමින් පැවසුවේ මට කෙදිනකවත් ඔහු අතාරීමට නොහැකි නිසාය. ඔයාගේ තාත්තා එක්ක අපිට කොහොමත් මේ අපේ එෆ් එක තියාගන්න බෑදිල්මේ. එක්කෝ අපි දෙන්න යමුකෝ හරි. ඔහු පැවසුව විට මම පුදුමයෙන් ඔහු දෙස බැලුවේ. ඔහු කුමක් කියනවාදයි කියා සිතාගත නොහැකිව. ඒ කිව්වේ ෂේදර් අපි දෙන්න පැනලා යමු මගේ ගෙදරට. මං ආව එක්ක යන්න. අම්මගේ හා තාත්තාගේ තුරුල එත්න පමණ කලක් හැදී වැඩුණු මට ඔහු පවසන දේ කිරීමට සිතාගත නොහැකි විය. ඔහු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගන්නද මට අම්මාවත් තාත්තාවත් අත්හැරීමට සිත දුන්නේ නැත. අනේ මට එහෙම කරන්න බෑ ෂේදර්. මං කොහොමද අම්මටයි තාත්තටයි විරුද්ධ වෙලා ඔයත් එක්ක එන්නේ? එහෙනම් තමුසේ අම්මයි තාත්තා එක්කම ඉන්නවා. ආයෙ මගෙත් එක්ක කතා කරන්න එපා. ෂේදර් එසේ පවසා පිටත්ව ගිය පසු මට කර ගැනීමට දෙයක් නොහැකි විය. නිවසට පැමිණ ඔහුට අමතුම් ගණනාවක් ගත්තද ඔහු කිසිවකට ප්‍රතිචාර දැක්වුවේ නැත. මම අවසානයේදී හිත හදාගත්තේ ෂේදර් සමග නිවසෙන් පිටත් වී යාමටය. ෂේදර් අපි කොහේ හරි යමු. මං එන්නම් ඔයාලඟට. මම එක්කන් යන්න ඒත් මත් එක්ක කතා නොකර ඉන්න එපා. අවසානයේදී ඔහු මගේ අමතුමට ප්‍රතිචාර දැක්වූ මොහොතේම මම හඬාම පැවසුවෙමි. හොඳ කෙල්ල. මං ඔයාට ගොඩක් ආදරේ. මං දන්නවා ඔයා මට විරුද්ධ වෙන්නේ නැහැ කියලා. ආදරයට මං ඔයාව ගන්න එන්නම්. අනුන් ටික ලෑස්ති කරගෙන තියාගන්න. මම හඬාම අල්මාරියේ තිබූ ඇඳුම් සියල්ල විශාල ගමන් මල්ලක දමා ගත්තේ අම්මා හා තාත්තා නිදාගත් අතරේය. ඔහු පැමිණ මට දුරකථන ඇමතුමක් ගත් පසු මම සෙමෙන් නිවසේ දොර විවර කරගෙන ගේට්ටුව අසලට ගියේ නිවස දෙස බලමිනි. මගේ හදවත ගැලවී යනුවක්මෙන් මට දැනෙන්නට විය. ඔහු මාව ගෙන ගියේ ඔහු වෙනමම සිටි නිවසකටය. එසේම මෙහි ආවාට පසු ෂේදර් මට බොහෝ ආදරෙන් සිටියද සතියක් දෙකක් යන විට ඔහු කුමනාකාරයේ පුද්ගලයෙක්දයි මට හඳුනාගත හැකි විය. නමුත් මම පරක්කු වැඩි වූයේ මගේ කුසල දරුවෙකුද මේ වන විට පැමිණ තිබූ බැවිනි. ෂේදර් යන අධිකව මధుරවවලට අබ්බැහි වූවකු විය. ඔහුට ඉන්නේ හලවක් නැතු විය. මුලදි මට ආදරෙන් සිටියද දැන් ඔහු මට පහර දීමට ගත්තේ කුඩා හෝ හැඟීමක් නොමැතිවය. මට යළි තතාවක් අම්මාගේ හා තාත්තාගේ තුරුලට යාමට අවශ්‍ය වුවද ෂේදර් මව යළි සොයා ඒවියයි සිතුන නිසා මම ඔහුගේ පහරදීම් අනුම් බැනුම් ඉවසගෙන නිවසේ සිටින්නට විය. ඔහු මගේ ගත මතින් නිවත් වූ පසු මම ඉක්මනින්ම දිව ගියේ බිලිදියවුන් කාමරයටය. අය බඩගින්නේම නිදාගෙන සිටි බව දුටු මට හැඬුම් වළක්වාගත නොහැකි විය. මම ඉක්මනින්ම ඇයව තුරුලටගෙන ඇය අවදි කර කිරිදීමට පටන් ගත්තේ මගේ ජීවිතය පිළිබඳ අප්‍රමාණ ආත්මානුකම්පාවක් සිත තුළට පැමිණෙමින්ට බව අතරේමය. මොනවදුම කියන්නේ මට අද බඩු ටික ඕනිමයි. එක්කරම් මට අසනේ ෂේදර් කෑගසන ආනය. මම දෙයනියම තුරුලට ගත්තේ ඔහුට තිබූ ආවයකයට මටද පහරදේවේ සිතන බියත් සමගිනි. තවමත් උසස් පෙළ කරන වයසේ සිටි මට මේ සියල්ල දරාගත නොහැකි තරම් විය. මම ජීවත්ව සිටින්නේද බිලිදිය නිසා පමණි. උඹ කීයක් දිල්ලන්නේ? ඔහු මේ කතා කරන්නේ ද්‍රව්‍ය සම්බන්ධව යම් කිසි කාරණාවකට බව මට හොඳින්ම වැටහුණේ. හරි. අද මං ඔබට සල්ලි දෙන්නම්. හවසට අපි ගෙදර වරින්. මට සිතාගත නොහැකි වූයේ ඔහු කුමක් කිරීමට සැලසෙනවාදයි කියාය. මගේ සිත අනියත බියකින් සැලෙන්නට විය. ඒත් සමගම ෂේදර් මගේ කාමරය තුළට ආවේ මම දියණිය වඩාගෙන දයින්නටම යන විට. උඹේ ඔය තියෙන චේන් එක ඉක්මනට මට ගලවලා දීපන්. මම ඉක්මනින්ම ගෙලහි තිබූ රන්මාලයට අත තබා ගත්තේ ඔහු පවසනවා දැන් සිතාගත නොහැකිවය. එම රන්මාලය මා වැඩිවයට පත්වන විට මගේ තාත්තා හා අම්මා මට ලබා දුන් ත්‍යාගයක් විය. කුමන ගැටලුවක් ආවද මම එම රන්මාලය නොගැලවුවේ අම්මා හා තාත්තාව මතක් කරන්නට එය මට තිබූ වස්තුවක් කරන නිසාය.
මොනාද මේ කියන ශේතර් මේක අම්මයි තාත්තා මට දුන්න තෑග්ගක් නේ. බයිලා කියවන්න නැතුව ඉක්මනට ගලවලා දීපන්. මට වෙලා යනවා. ඇසේ පවසාප්මා කිසිවක් පවසන්නටත් පෙරම ඔහු මගේ ගෙලෙන් මාලේ ගලවා ගත්තේ මගේ ගෙල කැපී යන විට. වෙදනාව නිසාම මම හඬන්නට ගත්තෙමි. ඒත් සමගම ඔහු ගාත හොයල ඇමතුමක් ගත්තය. උඹ හවස ගෙදර එන්න ඕන මම පොට්ටකට එන්නම්. මට සල්ලි හම්බ වුණා. ඔහු එසේ පවසාප්මා හඬින් දොරද වසාගෙන ලිවසින් පිටත් වන අයුරු මට ඇසුනේ. මම විත්තියට දෙතුන්වරක් ඔළුව ගැසා ගත්තේ මේ ගෙවන ජීවිතය කුමක්දැයි සිතය. චූටි දූමගේ තනපුඩුවලින් කිරිබුණ අත්තරේම නින්දට වැටෙන්නට විය. මට මගේ දිවි තොර කරගන්නට සිතුනේ. නමුත් බිරිඳියගේ මුහුණ දකිනා විට මම මේ අදහස වගේ සිතින් බැහැර කරගත්තේ කුමක් කරන්නදැයි කියා සිතාගත නොහැකිවය. හවස් වෙනතුරු මම නිදහසේ සිටියේ ශේදර නොපැමිණි නිසාය. ඔහු රාත්‍රියේදී නිවසට නොපැමිණේවායයි මම ප්‍රාර්ථනා කළෙමි. පරිප්පු තෙල් දමා බතක් පමණක් සදාගත් මම ඒ කන්නට පටන් ගත්තේ ශේදර්ගේ පිඟානටද බත් බෙදීමෙන් අනතුරුය. ඔහු ඒ විදිහ නැද්ද කියාවත් මම දැන සිටියේ නැත. නමුත් ඔහුගේ පංගුව මම බෙදා දැමුවේ ඔහු නිවසට ආවිගස කෑමට හුරු වී සිටි නිසාය. එක්වරම ශේදර පැමිණ දොරට ගසන්නට උපසු මම කෑමද නතර කර අත සෝදාගෙනම ඉක්මනින් ගස් දොර විවර කරේ සිතේ තිබෙන බියද සමගෙනි. ආචෝටි මේ ටික කුස්සියෙන් තියලා කෑමෙකුත් බෙදාගෙන එන්නක් කන්න. බඩු මල්ලක් මගේ අතට ලබා දී ඔහු එසේ පවසා මගේ සතකෑ පසු මම මහත් පුදුමයෙන් ඔහු දෙස බැලුවේ ඔහුට මේ කුමක් සිදු වේදයි කියා සිතාගත නොහැකි විටය. ශේදර් මම පුදුමයෙන්ම බඩු මල්ල අතටගෙන ඔහු දෙස බැලුවේ ඔහු මෙසේ හැසිරෙන්නේ ඇයිදයි සිතාගත නොහැකිවය. ඉක්මනට කෑමක් බෙදාගන්න චෝටි මට බඩගිනි. මම තොල සපයාගෙන කුස්සියට ගොස් බඩු මල්ල තබා කැම පිඟානගෙන ඔහු වෙතට ගෙනාවේ. ඔහු මෙසේ හැසිරීම නිසා මගේ සිතට දැනෙන මහා අමුත්තක් සමගිනි. අද නම් පරිප්පු එක මාරම රසයිනේ චූටි. මම කිසිවක්ම පවසන්නට නැගියේ ඔහු දැන් රාක්ෂයෙකු මෙන් වෙනස් වෙයි සිතාය. මට වතුර ටිකක් ගෙනල්ලා දෙන්නකෝ චූටි. කෑම පිඟානම අවසන් කළ ඔහු හිස් කෑම පිඟානත් මට දුන් පසු මම ඉක්මනින් ඔහුට වතුර වීදුරුවක් ගෙනාවේ ගැහෙනා සිතෙනි. වතුර වීදුරුවක්ම එක උස්මට බී අවසන් කළ ඔහු මගේ අතට දුන් පසු මම එය මේසය මත තැබුවේ ඔහු දෙස යළිත් වතාවක් බියෙන් බලමිනි. මන් දිහා හොම්බලන්න එපා චූටි. මට සල්ලිකාරයෙක් වෙන්න පොඩක් පෑදිලා තියෙන්නේ. මම බියපත්ව ඔහු දෙස බලා සිටියෙමි. ඒ මොකද්ද ශේදර්? මම සෙමෙන් ඇසුවෙමි. චූටි අතට හොඳ ගානක් හම්බ කරගන්න පුළුවන්. මගේ චූටිත් මං කියන වැඩේට එකඟ වෙනවා නම්. ඔහු මාව තුරුලටගෙන පැවසූ පසු මම බොහෝ බියවුනෙමි. මගේ දැසට කඳුළු වුණා එන්නට වුවද මම ඔහුගෙන්ම කඳුළු සඟවා ගත්තෙමි. මට තේරුන්නේ නැහැ ශේදර්. චූටි දන්නවද මගේ යාළුවෙක් ඉන්නවා ඉන්දික් කියලා. පොරට පාතාල එක්ක පව කන්ටැක්ට්ස් තියෙනවා. මම අසා සිටියා මිසක් කිසිවක් නොපැවසුවෙමි. පොර අඳුරන සුපිරි පාතාල ඩයල්ලාක් ඉන්නවා රෂ් කියලා. උගේ වැඩත් අපි කරලා දුන්නොත් අපිට ලක්ෂ 10ක් හම්බ වෙනවා. ලක්ෂ 10ක්? ඒක තමයි චූටි කියන්නේ. පොරට වැඩේ අල්ලලා ගියොත් පොරමට ලක්ෂ 10ක් ගෙවනවා කියලා පොරොන්දු වුණා. ඒ මොකද්ද ශේදර්? මම පුදුමෙන් ඇසුවේ මට ඒව දැන් සිතාගත නොහැකි නිසාය. මං ඉන්දිකට දුවගේ ෆොටෝ එකක් පෙන්න එන්නකොට ඔයාව දැකලා ඌ මගෙන් ඔයාගෙන විස්තර ටිකක් ඇහුවා. මං ඔයාගේ ෆොටෝ එකක් ඉන්දිකට ඇහුවා. ඉන්දික එක රෂ්ට ඇවලා තියෙනවා. රෂ් කැමති ඔත් එක දවසක් ගත කරන්න. මම පිළිකුලෙන් ශේදර්ගේ තුරුලෙන් ඉවත් වුණමේ. මට හැදෙන්නට බිය. මොනවද ඔයා කියන්නේ ශේදර්? ඔයාට පිස්සු හැදිලාද? කලබල වෙන්න එපා. ඉඳ ගන්නකො චූටි මං කියන දේ අහන්නකෝ. මට තමුසෙව අප්පිරියයි ශේදර්. මම පසුතැවෙන තමුස එක්ක ආවෙකට. මොන දෙයක් වුණත් තමන්ගේ ගෑණි විකුණන් කන්න තරම් ඔබ පහත් මිනිහෙක් කියලා මං හිතුවේ නෑ ශේදර්. ඇසනේ නහ මගේ කම්මුල පුපුරු ගසන්නට තරම් පහර කෙල්ල කළාය. මං හොද්දින් ඔබෙන් ඇහුවේ කැමතිද නැද්ද කියලා. උඹ කොහොමත් කැමති වුණත් අකමැති වුණත් උඹට රෂ් එක නිදා ගන්න වෙනවා. හෙට උදේම ලෑස්තිලා ඉඳපන්. මං උගාවට උඹව ගිහින් ආනවා. ආයේ පහුවෙනිදටයි උඹ ගෙදර එන්න ඕනේ. පොඩි කව මං ගාව තියලා ඵලයක්. මම හඬමින්ම පුටුවට කඩන් වැටුනේ මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවක් මට දැනුණු නිසාය.
පසුදා මම සිටියේ දීනය සමඟ ඇඳෙන් ආසවිය. ශේදර එසේ පවසුවද ඔහු මව වෙනත් අයකුට ලබාදේවයයි මම සිතුවේ නැති නිසා මම දියනියම තුරල කරගෙන නිදාගෙන සිටියමි. එක්වරම ශේදර මාහටින් දොරට ගැසන්නට වූ නිසා මම නැගිට්ටමි. පෙරදින සිදුව රැඳුවෙන් පසු ඔහු යල නිවසට පැමිණියේ නැති නිසා මම සිතුවේ ඔහුවද නොවෙන බවය. නමුත් උදාසන මහු මෙලෙස දොරට ගැසන්නට වූ නිසා මම හැදුම් වලක්වාගෙන ගොස් දොර විවර කළමි. උඹ තාම ලෑස්ති වුණේ නැද්ද දෙල්වි? ශේදර ඇස්සෝ විට මම දස්සල කඳුළු පුරවාගෙන ඔහු දෙස බලා සිටියේ. ඔහු මට කුමක් කරන්න අනුවාද කියා නොදැනය. ඵලයන් ඉක්මනට ඈස්තෝයන්. අනේ මට මෙහෙම කරන්න එපා ශේදර. මං ඔයාට මොන වරදක් කරාටද මට මෙහෙම කරන්නේ? මම හඩමින් මැස්සුවෙමි. මට කියලා කුණු අර වහගන්න දෝ ලෑස්ති වෙනවා ඉක්මනට. අර රාෂ් හොටල් එකටත් ඇවිල්ලා ඉවරයිලු. මම හඩමින්ම ගොස් කාමරේ දොර වසාගත්තේ ඔහු මාව මැරුවත් මම මෙම කාමරෙන් පිටතට නොයනා බව සිතාය. අරපන් යකෝ මේ දොර මොනවද මේ කරන්නේ? ශේදර් කෑගස්සනවා මට ඇසුනද මම දොර විවර කළේ නැත. හරි උඹට එළියට එන්න බැරි? බලන් හිටපන් මං උඹට කරන දේ. එසේ පවස ඔහුගේ අඩුව ඇමතුමක් ගන්නවා මට ඇසුනේ. මම ඇසා සිටියේ බොහෝ බියපත් විය. මම කුඩා දියණිය දෙස බැලුවේ ගැහෙනා සිතෙනේ. එක්වරම ශේදර ඇලි දොරට ගසාගෙන යන්නට වූයේ මම බියපත්ව හඬනා විටය. යකෝ උඹ මාරේ කියන්නේ බලපන් අර උඹේ රූපෙට වහ වැටිලා මේ ගෙදරටම එනවයි කියලා කිව්වා. දොර වහගෙන ලෑස්තිලා හිටපන්. එසේ පැවසූ පසු මම මාදින් හඬන්නට ගත්තෙමි. අනේ ඇයි ශේදර මට මෙහෙම කරන්නේ? ඕමට පොඩ්ඩක්වත් ආදරේ කරේ නැද්ද? අපේ දුවගෙනවත් හිතලා මෙහෙම කරන්න එපා. මම කෑගසා හඬමින් පැවසුවේ තවත් දරාගත නොහැකි තැනය. උඹේ අම්මටයි තාත්තටයි ආදරේ ඇති නේද උඹ? කැමති නෑ නේද උන් දෙනා මහපාරේ බල්ලෝ වගේ මැරලා ඉන්නව දකින්න? ශේදර ඇස්සෝ විට මම බොහෝ බියපත් වූයෙමි. දෙන්නම එකම තැන ඉඳන් එකම වෙලාවකට ඉවරයක් කරලා දාන්න මට පුළුවන්. උඹ දන්නවනේ මං ආශ්‍රය කරන්නේ මොන වගේද කියලා? උඹ මට මේ ලක්ෂ 10ක් විතරක් හොයලා දීපන්. මට ඒ ඇති. මම දියණිය දෙසද බලා හඬන්නට ගත්තේ මගේ ජීවිතයට දැන් කුමක් වේදයි සිතාගත නොහැකි වය. ඔහු ආශ්‍රය කරන්නේ පාතාලයට සම්බන්ධය බව මම හොඳින්ම දැන සිටියෙමි. ඔහු මගේ දෙමව්පියන්ට යම්කිසි කරදරයක් කරා විදයි මගේ සිත බියට පත්විය. ලෑස්ති වෙලා හිටපන්. අරු ගෙදරටම එනවයි කියලා කිව්වා. මම පොඩක් කාමරය අස් කරලා ගෙදරින් යනවා. උඹ උත් එක්ක එකට හිටියේ නැත්තම් මොන් තෝවයි තොගේ පොඩි පැටියවයි තොගේ අම්මයි තාත්තයි පෙති ගහලා දානවා දැනගනි. මම හඬන්නට ගත්තේ දැන් කුමක් වේදයි කියා තරහකට නොහැකි සිතිනේ. මම දියණිය ළඟ වතුරුනේ කරන්නට කිසිවක් නැමැති බැවිනේ. ශේදර යන හඬ මට ඇසුනේ. ඒත් සමගම කවුරුනෝ යලි දොරට තට්ටු කරන්නට විය. කවුද ඔය? මම බියෙන් ඇසුවේ ඒ ශේදර නොවන නිසාය. මන්දයත් ශේදර පැමිණියා නම් ඔහු දොර කඩන්නට මෙන් ගසන බව මම දැන සිටියෙමි. I am Rush. මම බියපත් වූයේ එම ගැඹුරු හඬ සවන් වැටෙනවත් සමගය. මම සෙමෙන් දොර විවර කළේ ඔහුගේ දෙපා නැමැද මින් ගැලවීමට සිතාගෙනය. ඉතා දේහධාරී පෞරුෂවත් පිරිමියෙක් මා ඉදිරිපිට සිටගෙන සිටියේය. මට ඔහුගේ දෑස් දෙස බැලීමටද බියක් දැනුනේ ඔහුගේ රෞද්‍ර බවක් මම දුටු නිසාය. මා ඉදිරිපිටම සිගරට්ටුවක් දැල්වාගත් ඔහු නිවස තුළට පැමිණ වටපිට බලන්නට වූයේ මගේ දෑසට කඳුළු නායන විටය. ඔහුගේ දෑස් මා වෙත යොමු විය. මගේ කඳුළු එකින් එක බිමට කඩා හැලෙන්නට වූ අතර සැනින් ඔහු මගේ කෙලෙන් අල්ලාගෙන තිතොල් සිපගන්න ගත්තේ මම ඔහුගෙන් බේරීමට දඟලනා විටය. ඔහු තම පාදයෙන්ම දොරට ගසා දොර වසා දමුවේ මගේ සිත බීතියට පත්වන විටය. ඔහුගේ සිප ගැනීම මට දරාගත නොහැකි විය. මගේ උත්සාහය කෙසේ ඔහුගෙන් ගැලවීමට නමුත් ඔහුගේ ශක්තියත් සමග මට හැරීමටවත් නොහැකි විය. අනේ පා! මම කෑගසන්නට වද වචනයක්වත් මගේ මුවින් පිට නොවුනේ ඔහු මගේ දෙතොල් තරයේ සපාගෙන සිටි නිසාය. එසැනින් ඔහු මව උසවාගෙන ගියේ අසලෝ කාමරයකට. මා වැන්ද මතට දමාගත් රෂ් මගේ ගත මතට ආවේ මම ඔහුගෙන් බැරීමට හැකි උපරිම උත්සාහය යොදන විටය. නමුත් ඔහු රිසිසේ සුපගත්තා මිසක මම ගණනකට ගත්තේ නැත. මගේ බ්ලවුසය ඔහු අතින් නිරී යන්නට විය.
මම දඟලන්නට වර ඔහු මගේ මුව වස්සාගෙන මගේ කෙල සිපගන්නට ගත්තේ මම මානින් අඳනා විඩය. ඒත් සමගම දියනේ නැගට අන්නට පටන් ගත්තේ මගේ මුළු සිතම දවා දමවෙනි. කවුදේ? ආවේගෙන් මෙන් මගේ කෙලි සිපගැනමින් සිටි රශ් මගේ මූුණට එබී අස්සුවේ මම හඩමින් දෑත් එකතු කර පොඳින අතරය. මට මුකුත් කරන්න පාස මගේ දුව අදන්නේ මං මේදේ කරන්න කැමැත්තෙන් නෙවෙයි මගේ හස්බන් මට බල කරව මේ දේට අනේ මට මුකුත් කරන්න එපා මට මෙහෙම දැක් කරන්න ඕන නෑ. මම හඩ හඬාම පවසන්නට ගැත්තමේ මගේ දුව අන්ඩනෝස අනේ මාවතාරින්න පින් සිද්ධ වෙයි. මගේ දෑස්තස මොහොතක් බලා සිටිය හෝ මගේ ගතුමතින් ඉවත්හෝ ඇඳුමත් ඉඳගත් අතර මම ඉක්මනින්ම ඉරීතිබු බ්ලව්ස යාලි අඳගෙන ඉක්මනින්ම දියනේසයට කාමරයට ගියමේ. මම හඬමින් සිටි දියනි අතට ගත් අතර මා පිටුපස හැරී බැලූ පසු මම දුටුවේ ඔහු මදෙස බලාගෙන සිටි බවය. මෙතරම් වැදගත් පෙනුමක් තිබූ ඔහු මෙවැනි ආකාරයට හැසිරෙන්නේ ඇයිදැයි මට සිතා ගැනීමට නොහැකි විය. නමුත් මම යළිත් එම දෙහදාරි පුද්ගලයා දෙස නොබලාම ආපසු හරි මගේ දියණයට කිරදීමට පටන් ගත්තේ ඇය එක දිගටම අඬනා බැවිනි. ළමයට වයස කීයද? ඔහු ඇසූ විට මම ඔහු දෙස බියෙන් බැලුවමි. තාම මාස 3යි. එතකොට තොම්සගේ වයස කීයද? මට 19යි. ඔහු මට සමච්චලයට මෙන් සිනාසෙන්නට ගත් නිසා මම උත බලා ගත්තමේ. මගේ දෑසට කඳල වනා එන්නට විය. ඒ මගේ ආත්මානකම් පව නිසාය. වැරදි පුද්ගලයකුට රැවටීම නිසා මගේ මුළු ජීවිතම විනාශ වී ඇති බවක් මට දැනෙන්නට විය. එතකොට අරු මට සෙට් කරේ බබෙකි නම්ම කෙනෙක්කුද? රෂ් තමාට මෙන් පවසන්නට ඕන නිසා මම කිසිවක් නොපවසා සිටියමි. එතකොට තමුසක මිනිහා බලෙන්ද මට තමුසව දෙන්න හදව්වේ? මම ඉසසල්ුවේ ආත්මානක අම්පාවට දෑසින් නොටෙන කඳලුතු පිසදමා ගැනමිනි. එක මං ඌත් එක්ක බලාගන්න. ඇහු එසේ පවසා යන්නට සූදානම් වූ විට කිරිබි අවසන් කළ දියණියව මම ඉක්මනින් ඇඳමතින් තබ අහු වෙතට දිව ගියමි. අනේස යන්න එපා මට දුවත් එක නිදහසේ ජීවත් වෙන්න ඕනේ. අනේ මාව කොහෙටද ගිහිල්ලා දාන්න? මම හඬමින්ම පවසන්නට ගත්තේ උදව් ඉල්ලීමට වෙන කෙනෙකුමට නොමැති වූ නිසාය. නමුත් මෙම නන්නාඳුරන පුද්ගලයා මට උදව් කිරාවිද නැද්ද කියාවත් මා දැන සිටියේ නැත. ෂේදර් මාව මරලදායි. අනේ මාව කොහෙට හරි එක්කයි යන්න. මං තමුස කොයි කියලා එක්කා යන්නද පොඩියකි? ඔහු මගේ කමුල් දෙකෙන් අල්ලා ඔහු දෙසට මගේ මූණ හරවා ඇසූ විට මම බැගෑපත්ත රෂ්ටස බලා සිටියෙමි. මාදෙස මොහොතක් බලා සිටිය ඔහු මගේ දෙතුළට ලංගුවද යළි මගේ දෑස් දෙස බලා මම ඉවතට කළේය. තමුසරෝනි මාත් එක්ක යන්නද? ඔව් සර්. මම දෙවරක් නොසිතා ඔහුට කැමැත්ත පළ කළෙමි. අනේ සර් මාව ගෙදර වැඩකාරකමට හරි කමක් නෑ අරන් යන්න. මට ඕනි දෙයක් කරන්න පුළුවන්. මටත් බබාවත් බලාගෙන නිදහසේ ඉන්න පුළුවන් තැනකට මාව එක්කලා යන්න. අම්මයි තාත්තයි ආයි කවදාවත් මාව පිළිගන්න එකක් නෑ. අනේ මම මේ ෂේදර ළඟින් කොහෙට හරි ගිහින් දාන්න. මම හඬමින් පවසන්නට උපසෝ අහු යලි මගේ කම්බුල් දෙකෙන් අල්ලගත්තේ මට වේදනාවක් දෙන අතරේය. ඇඳුම් ටික ලෑස්ති කරගන්නවා. අහු පවසෝ විට මම පුදුමයෙන් රෂ් දෙස බැලුවේ අහු එවැනි දෙයක් පවසාවියයි මා සිතා තිබුණේ නැති නිසාය. සර් එක පාරක් කිව්වම කියපු වැඩේ කරනවා ගිහිල්ලා. ඇසේ පවසා ඔහු සිගරට්ටුවක් දැල්ලාගෙන සාලය වූ පුටුවක ඉඳගත් අතර මම දියණිය සිටි කාමරය දෙසත් ඔහු දෙසත් බැලීය. දුව තමුසෙන් මං ඇඳුම් හදාගන්න කිව්වේ තමුසගේ ළමයාගේ තමයි. ඇවිට මම කඳුළු පිසදාගෙන මහත් ප්‍රීතියෙන් අප දෙදෙනාගේ ඇඳුම් මල්ලකට දමා ගත්තේ මෙහෙන් යන සතුටටය. නිල්මගේ ජීවිතයට ඊළඟට මොනවා වෙයි කියලා දාලා හිතන්නේ. කමෙන්ට් එකක් දායි යමු ළමයි. ඒ වගේම ආදරෙන් ඉල්ලනවා අපේ channel එකත් subscribe කරන්න කියලා. එහෙනම් අපි ආයෙමත් යමු අපේ කතාවට. ඕනි කරන බඩු ටික ඔක්කොම ගත්තද? ආව ඇසූ පසුව මම ප්‍රීතියෙන්ම ඉසසැලිය. එහෙනම් එනවා යන්න. ආව ඇසේ පවසා ගොස් අහු පැමිණි ජීප්ලියට නැගී පසු මම දියණියව වඩාගෙන විශාල ගමන් බෑගයක කරෙහි දමා ගත්තෙමි. ඒ දමාගත් නමුත් මට දියණියවද වඩාගෙන ඒ රැගෙන යාමට බොහෝ අපහසු විය.
මම සෙමෙන් පියවර තබා යන විට ඔහු යළි රියෙන් බස මගේ ගමන් බෑග මගේ නුදුරාගෙන ජිප්‍රියට තම යළි රියට නැගිය. මම කිසිවක් නොපවසා ඔහු දෙස බලා සිටි අතර යළි මමද ඔහුගේ ජිප්‍රියට නැග්ගෙමි. දියණියව ළවට තුරුළු කරගෙන එක්වරක් මම නිවස දෙස බැලුවමි. කුමන දෙයකට මට මුහුණ දෙන්නට සිදුවත් නමුත් කිසිදාක මෙම නිවසට මම පැමිණෙන්නේ නැති බව සිතටගෙනම මම ඉවත බලාගත්තමි. සර් කොහෙටද යන්නේ මේ? මම ඇසුවද ඔහු වදනක්වත් අවසය නැත. මම නිරන්තරයෙන් ඔහු දෙස බලන්නට වුවද ඔහු එක් බැල්මක්වත් මට ලබා දුන්නේ නැත. සර් තමුසගේ නම මොකක්ද? මම දෙල්මි. ඔහු හිස සැලුවා මිසක් කිසිවක් පැවසුවේ නැත. සර් මේ කොහෙටද යන්නේ? දෙල්මි මේක අහගන්නවා. තමුස මගෙත් එක්ක ආවනම් කට පියාගෙන ඉන්නවා. ප්‍රශ්න අහන්න හදන්න එපා. ඔහුගේ වදන් සමග යළිත් මගේ දසට කඳුළු වුණාවේ මා මෙතරම් අසරණ වන්නේ මා එදාගත්තේ ඉරණය නිසා නේද කියාය. ෂේදර් සමග පැමිණියේ නැතිනම් මේ වන විට මට උසස් පෙළ හොඳින් කිරීමට හැකියාව තිබුණේ. නමුත් මම විසින්ම මගේ ජීවිතය වරද්දගෙන අවසන් නිසා මම සුසුමක් හිලා ඉවත බලාගත්තේ ඕනෑම දෙයකට මුහුණ දීමට සිතාගෙනය. ඔහු රියගෙන ආවේම ඔහුගේ විශාල මන්දිරය වෙතය. මම පුදුමයෙන් මෙම නිවස දෙස බැලුවේ මේ නිවස නිවසක්ද නැතිනම් මාලිගාවක්ද කියා සිතාගත නොහැකිවය. සර් මේ මගේ ගෙදර. ඔහු එසේ පවසාරියෙන් බැසගත් විට මමද දරුවව වඩාගෙන බැසගත්තේ දැන් කුමක් කරන්නේ දැයි සිතාගත නොහැකිවය. මගේ ගමන් මල්ලවගෙන රශ් නිවසට පිවිසි අතර හඳ උස්මක්ගෙන මමද නිවස තුළට ගියේ දියණියව තුළට ගෙනය. ඔතනින් ඉඳගන්නවා මං බොන්න මොනාරි හදාගෙන ඉන්න. ඔහු එසේ පවසා කිය පසු සෝපාව මතින් ඉඳගත් මම වටපිට බලන්නට වූයෙමි. මම මුලින්ම දුටුවේ නිවසේ සාලයට යාපතුව පිහිටා තිබූ නොයෙක් වර්ගයේ බත්පන් බෝතල් තිබෙන රාකයයි. රශ් බොහෝ මත්පැන් පානය කරන කෙනෙකුයයි මට සිතුනි. ඔහු සමග සිටීමට මට බියගෙන දුන්නද දැන් කිරීමට දෙයක් නැමත නිසා මම වටපිට බලමින් සිටියෙමි. දොඩම් විදුරු දෙකක්ද ගෙන ඔහු එකක් මටදී අනිකම ඉදිරිපිට සෝපාවට වේ බොන්නට ගත්තය. මම ඒ පානය කරන්නට ගත්තේ තව දුරටත් නිවස වටපිට දෙස බලමනි. එය කෙසේ නමුත් ඉතාම ධනවත් නිවසක් බව මට වැටහුණි. කෙසේ වුවද ඔහු පාතල කල්ලියකට නායකත්වය දෙන අයෙකු බව මේ වන විට මම දැන සිටියෙමි. මට බියක් ආවද මම බිය පිටතට නොපෙන්නා සිටියේ කුමක් කරන්න දැයි කියා සිතක්කත නොහැකිවය. රශ් දොඩම් විදුරුවී අවසන් කළ වහම මත්තන් බෝතල් තිබෙන ස්ථානයට ගොස් මත්තන් විදුරුවක් බොන්නට ගත්තේ ඔහු දෙස බලා සිටි අතරය. අඩුම තරමින් ඔහු මා සමග වචනයක්වත් කතා නොකළ නිසා මම සිටියේ කිරීමට දෙයක් සිතාගත නොහැකිවය. සර් මම ඔහුට කතා කළද ඔහු වචනයක්වත් කතා කළේ නැත. මත්පැන් විදුරුවී අවසන් කළ රශ් මා වෙත යළි පැමිණියේය. තමුස මේ තියෙන කාමරවලින් කැමති එකට යනවා. ඔහු පහළ තට්ටුවට අත දිගු කර පැවසූ පසු මම බියෙන්ම ඔහු දෙස බලා සිටියෙමි. සර් කිව්වාම දෙයක් අහන්න පුරුදු වෙනවා දෙල්මි. තමුස හිතුවක්කාර වෙන්න එපා. තමුසෙත් හරියට සිත්මි වගේම තමයි. පුදුම හිතුවක්කාරකමක්. එකපාරක් දෙයක් කිව්වම අහන්න පුරුදු වෙනවා. ඔහු මන් දෙස බලා කෑ ගැසූ අතර මට හැඬෙන්නට ආවේ ඔහුට එසේ කල්ප ගන්නට තරම් කිසිවක් මා නොපැවසුවේයිනේ. එදාවන් දියණියත නැකිට ඔහුගේ හඬ නිසා අඬන්නට ගත්තාය. රශ්ගේ සිතට බහු පසුතැවීමක් දැනෙන්නට ගත්තේ බියවී සිටු දිල්මිව හා බියපත්ව හඬන කුඩා දියණිය නිසාය. කුඩා දියණියක සමග සිටියද ඇයට වැඩි වයසක් නැති බව 30 අවුරුදු රශ් දැන සිටියේය. එම නිසාම කුඩා දියණිය පමණක් නොව දෙල්මිවද ඔහුට දැනෙන්නට වූයේ කුඩා දරුවෙකු ලෙසිනි. දැන් මේ රූම් එකෙන් බබව තියලා ඇවිල්ලා තමුසෙත් ඒකෙම ඉන්නවා. රශ් එසේ පවසා මගේ ගමන් මළුවදගෙන එම කාමරයට ගොස් ඇය තබා යළි එළියට ගියේය. යළි කිසිවක් නොපවසා මම කාමරයට ගොස් දොර වසාගෙන දියණියට කිරි දීමට පටන් ගත්තේ. මේ මොහොතේ ෂේදර් තමා ගොස් ඇති බව දැන කුමක් කරාවිදැයි සිතුමිනි. නමුත් රශ්ට කිසි දෙයක් කිරීමට ෂේදරට නොහැකි බව මම දැන සිටියෙමි. ඒ නිසාම මම සුසුමක් හෙලා තවත් ලයිට දියණියව තුරුල කරගෙන දස් පියාගත්තේ වෙහෙස නිසාය. මා අවදි වූයේ දියණියගේ නැගලීම නිසාය.
මම සෙමෙන් දෑස් විවර කර බැලොවිට කුඩා දියණිය නිදාගෙන සිටි නිසා ඇඳෙන් බස්සීමට සූදානම් වුවද තෙගැස්සේගේ කාමරේ මේසය අසල වූ පුටුවක වාඩි වී මා දෙස බලා සිටි රශ්ව පිටුපසෝය. මම ඉක්මනින්ම මා හැඳවුන් ගවුමේ කර නියමිත අයුරින් සාදාගත්තේ ඔහු දකිවියයි කියාය. ඊට රශ්මු වගේට සෙනාවක් එක්කර ඉවත බලාගත්තේය. නිදාගත්තද හොඳට? මම කොණ්ඩේ ඉස්මුදරයට ගැටගස්සන අතරේ ඇසේය. මම ඉසිසැලුවමි. දන්නවද වෙලාව කීයද කියලා? මම ඉස දෙපසට සැලෝයේ වෙලාව කීයද කියවත් මා නොදැන සිටි බැවැනි. දැන් හවස 5ටත් ළඟයි. ඔෂ්‍යද්දන රෙඩියෝන බබා එක්ක ගමනක් යන්න. සවස 5ට ආසන්නයි කියා ඔහු පැවසූ පසු මගේ දැස් ඉසල්ලෝයේ එතරම් වෙලාවක් ගොස් ඇති බව මට නොදැනුණු වෙයිනි. මම ඉක්මනින්ම ඇඳෙන් නැගිටගත් අතර රෂ් කාමරයෙන් එළියට ගියේය. මා ඉක්මනින් ඔහු පසුපස යන්නට ගත්තේ ඔහු පැවසූ දේ නිවැරදිව දැනගැනීම සඳහාය. සර් කොහෙද යනවයි කියලා කිව්වේ? යන තැන තමුන්ට අදාළ නෑ. මං කිව්වේ ගිහින් ලෑස්තිලා දුවත් ලෑස්ති කරගන්න කියලා. එක්සර් අපි කොහෙද යන්නේ? සසුමක් හෙලා රශ්මා වෙත පැමිණ මගේ දෙතොල් සිප ගන්නට ගත්තේ මම ඔහුගෙන් ගැලවීමට දඟලන අතරේය. එක පාරක් කිව්වහම ප්‍රශ්න දාන්න නැතුව කියපු දේ කරන්න පුරුදු වෙනවා. මොකද මා 1000ක් ප්‍රශ්න ඔලිය තියාගෙන තමයි මේ ඉන්නේ. ආයෙ පාරක් හිතුවක්කාර වෙන්න ගත්තොත් හිතුවක්කාර වෙන සැරයක් ගන්න මම කරන්නේ මේ දේ. කඳුළු පුරවාගෙන බලා සිටි මට එසේ පවසා ඔහු යලි කාමරයට ගියේය. තවත් විනාඩියක්වත් එතන නොඉඳ මම ඉක්මනින්ම කාමරයට ගොස් නාගත්තේ ඔහු කෙරෙහි තිබූ බිය නිසාය. සූදානම් වී දුවෝද සූදානම් කරගෙන කාමරයෙන් එළියට පැමිණ සාලයෝ සෝපාව මතින්ම ඉඳගෙන බලාගෙන සිටියෙමි. රෂ්ත සූදානම් වී පැමිණි අතර මට වචනයක්වත් කතා නොකරම ඔහු එළියට ගියේය. මමද ඉක්මනින් ඔහු පසුපසින්ගේ ඔහු යලි මට සැරකරාවිදයි කියා සිතුණු බවිනි. දිල්මි නගිනතුරු උපරියට වී බලා සිටිය ඔහු ඇය වාහනයට නැගගත්සානින් එය මාවතර දාන්නට වූයේ ස්වයංක්‍රියව ගේටුවද වසා දමමිනි. ඇය කෙරෙහි තමාට මේ දැනෙන හැඟීම් ඔහුට සිතාගත නොහැකි විය. යන්නේ කොහෙද කියාවත් මා එසුවේ නැත්තේ ඔහුට තිබූ බියටය. යන්නේ කොහෙද කියලා දන්නවද? රෂ් අසූපසු මා හිස දෙපසට සැලුවේ මා ඒ නොදන්න බැවිනි. යන්න පොඩි ප්ලේස් එකකට ඩිනර් කරගෙන ආපහු එමු. ඔහු පැවසූ පසු මා පුදුමයෙන් බැලුවේ ඔහු පවසන්නේ කුමක්දේ කියා නොතේරෙන බැවිනි. ඉදිරිය බලාගෙන ප්‍රිය ධාවනය කරමින් සිටි රෂ් තමා දෙස පුදුමයෙන් බලා සිටි දිල්මි දෙස නොබලා සිටියේය. ඔහුගේ සිත වේගයෙන් ගැහෙන්නට විය. ඒ දරාගත නොහැකි වූ රෂ් සුක්කානමට වේගවත් පහරක් ගැසූ විට දිල්මි තිගැස්සී ගියාය. ඇයගේ සියලු ගති පැවතුම් හැසිරීම් සිත්මිගේ වගේවීම රෂ්ගේ සිත පීඩාවකට පත්කර තිබුණේ. සිත්මි වට හමුවේ පාතල්ල කල්ලයට බැඳී සිට මුල්ම අවදියය. සිත්මි එකලෙම ප්‍රදේශයේ පාසලක ගුරුවරිය කළ සේවය කළ හුරු බොහොටි තරුණයක වූවාය. දිගින් දිගටම ඇය පසුපස යාමේ ප්‍රතිඵලයක් ලෙස සිත්මි ප්‍රශ්ට කැමැත්ත පළ කළේ ඔහුට බොහෝ ආදරය කළ නිසාය. නමුත් රෂ් කිසි කලෙක සිත්මිට තමා පිළිබඳ සැබෑදතු පවසා තිබුණේ නැත. ඔහු පවසා තිබුණේ තමන් සේවය කරන්නේ පෞද්ගලික අංශය බවය. සිත්මිගේ නිවසින්ද කැමැත්ත පළ කළ නිසා ඔවුන් දෙදෙනා විවාහපත් විය. මන්දයත් ඒ වන විටද රෂ්ගෙන් සිත්මිට දරුවෙක් ලැබෙන්නට සිටි නිසා විය. නමුත් රෂ්ගේ අවසනාවන්ත කාලය එත් සමගම ආරම්භ විය. ඒ සිත්මි ඔහු පිළිබඳව සැබෑව දැනගත් නිසාය. තමාව මෙතරම් කාලයක් රැවැට්ටූ නිසා සිත්මි රෂ්ට බොහෝ බැනවදින්නට ගත්තේ සිතේ වූ එතනාවට. නමුත් ඇයට සැබෑවට ආදරය කරන නිසා රෂ් ඇය පවසන සියල්ල මසා සිටියා මිසක කිසිවක් පැවසුවේ නැත. තමුසි වගේ රැවටිලිකාරයෙක් එක්ක මට ඉන්න ඕන නෑ. මං යනවා ගෙදර. ඒ අවාසනාවන්ත දිනයේදී එසේ පවසා සිත්මි ත්‍රීරෝද රථයක් දෙගෙන යන්නට පිටත් වූයේ ඇගේ නිවසටය. මේ වන විටද මා සටක ගැමනියක් වී සිටි සිත්මි යන අතරතුරේදී ලොඩි රථයක හැප්පී දරුවා දෙකුසේ සිටියදීම අවසන් ගමන් ගියේ රෂ්ගේ මුළු ජීවිතයම ආඝාතයකට තල්ලකොටය. ඔහුගේ මුළු දිවියම අඳුරවන්නට විය. සිත්මි මිය ගිය දින පටන්ම ඔහු සිදු කළ මරකම් ප්‍රමාණය ඉහළ යන්නට වුණි. බීමත්ව නොයිද සිටීමට ඔහුට නොහැකි විය.
සිත්මිවත දරුවාවට මතක් වුණු සෑම මොහොතකම ඔහු ආවයකට මත්පැන් පානය කරන්නට පටන් ගත්තය. යහනුන්වද මෙන්ම තරුණයන්ව ආශ්‍රය කිරීමට රැෂ් පටන් ගත්තේද ඇයගේ මියයාමෙන් පසුවය. නමුත් ඒ සෑම අවස්ථාවකම ඔහු තම ආවයගේට තරුණයන්ව ආශ්‍රය කරා මිස ඔහුට කිසිදු හැඟීමක් ඔවුන් කෙරෙහි ඇතිවී තිබුණේ නැත. නමුත් දිල්මි කෙරෙහි ඔහුගේ තත්ත්වය බොහෝ වෙනස් විය. ඇයව තමා සන්තක කරගන්නට උත්සාහ කරන මොහොතේ ඇසුණු දරුවාගේ හැඳීම නිසා රශ්ගේ සිතට නැති වූ දරුවාව සිහිවිය. දිල්මි වහා දරුවාව දකින සෑම මොහොතකම ඔහුට සිතුනේ සිත්මියා මියගිය දරුවා තමා ළඟට ආවවකි. නමුත් මේ සිටින්නේ තමා ආදරය කළ සිත්මි නොවන නිසා හැඟීමක් දිල්මි කෙරෙහි දැනුණද අමතක කිරීමට උත්සාහ කරමින් රැස් සිටියේය. ඔහු ඇයව කැටුවගේ වෙරළ තීරය සමග පිහිටා තිබූ අවන්හලක් වෙතය. මම වටපිට බලුවමි. මගේ දෑසට කඳුළු පිරී එන්නට වූයේ ඒමා කුඩා කල අම්මා තාත්තා සමඟ පැමිණ තිබූ අවන්හලක වූ නිසාය. මට ඔවුන් මතක් වන්නට විය. අන්නන එක පස්සෙ කරනවා. දැන් ඔය ඔඩ කරපු කෑම එක්කනවා. රශ්‍යසය පවසා තම කෑම පිඟාන තමන් දෙසට ලංකරගෙන මුහුදු දෙස බලා ආහාර ගැනීමට පටන් ගත්තේ විටෙන් විට දිල්මි දෙසට බලාගෙනය. නමුත් ඇයගේ හැදීම නිසා නිරන්තරයෙන් ඇගේ කඳුළු අලුත් වනවා රශ් දුටුවේය. මොනාත් තමුසර වෙලා තියෙන්නේ කියන ගහන බැරි තරම් තම සිතුවක් කරත් දිල්මි. රශ්‍ය ලෙස ඇසවිට මම කඳුළු පිරි දෙන දෙන්ම අහු දෙස බැලුවමි. මේ මම අම්මයි තාත්තයක පොඩි කාලේ මේ රෙස්ටරන්ට් එකට ආවා. මට ඇලව මතක් වුණා. තමුසේ කතාව මට කියනවා දිල්මි. මොකද මගේ ගෙදරට පිටින් කිසිම කෙනෙක් මං එක්කගෙන ඇවිත් නෑ. තමුසෙ තමයි මගේ ගෙදරට ආව පළවෙනි ගෑණි. ඒකෙන්ද මට දැනගන්න ඕනි තමුසෙ ගැන හැම දෙයක්ම. මට කියනවා. රශ් පැවසූ පසු ෂේදර්මා පසුපසේමට පැමිණි දින පටන්ම සියල්ලක්ම මම රශ් හමුවේ තැබුවේ අවසානයේදී කඳුළු වියකී යන්නටම හඬ අවසන් කළ පසුය. සියල්ල අසා සිටි රශ්ට දිල්මි කෙරෙහි බව අනුකම්පා සිතුනි. වෙරළ තීරයට යන්නට තිබූ ආශාව නිසාම දිල්මිටීට අවසරේදී රශ් ඇය දෙස බලා සිටියේය. දිල්මි මුහුදු වෙරළට දරුවාවද වඩාගෙන යනවා ඔහු බලාගෙන සිටියේය. රශ් කොහොමද? රැල්ල පාගමින් සිටින දිල්මි දෙස බලාගෙන සිටි රශ් අසලට පැමිණියේ ඔහුගේ මිතුරෙකි. මොකද වෙන්නේ? කොහෙද මෙහෙ? රශ් ඇසුවේ ඔහු මෙම ප්‍රදේශයේ කෙනෙක් නොවු නිසාය. මම මේ පොඩි වැඩ වගේකට ආවේ රශ්. කොහෙද උඹ බලාගෙන ඉන්නේ? අම්මට සිරි. කවුද බං අර කෑල්ල? රශ් බලා සිටිය දෙස බලා ඔහුගේ මිතුරා වූ කේතක විමසුවේ දිල්මිගේ තිබූ සුන්දරත්වය නිසාය. ඔහු එසේ අසනවත් සමගම රශ්ගේ කෝපය ඇවිස්සී යන්නට පිය. එය මගේ වයිෆුයි බබයි. what? උඹ බැන්නද? කේතක පුදුමයෙන් අසුවේ රශ් කිසි දිනක විවාහ පත්වන්නට අදහසක් නොතිබූ අයෙකු නිසාය. ඔව්. කංග්‍රැචුලේෂන්ස් රශ්. මං හිතුවන උඹ පිළිවෙලක් වෙයි කියලා. කේතක අවංක හිතින්ම රශ්ට සුභපතුවේය. කේතක මට වැඩක් වෙන්න ඕනේ. වැඩේ හරියට කරලා දීපන්. ඔබ කියන ගානක් මම ඔබට ගෙවනවා. කියපන් රශ්. උඹ වෙනුවෙන් නොකරන දෙයක් නෑ මං. මට එක මිනිහෙක්ව ඩවුන් කරලා දාන්න ඕනේ. උගේ නම ෂේදර්. මම ඉන්නේ මිනිහා. කේතකට පෙන්නෝයේ ෂේදර්ගේ ඡායාරූපයකි. ඩවුන් කරන්න කිව්වේ ඉවරයක්ම කරලා දාන්නද? එම ඡායාරූපය තම දුරකථනයට ලබාගත් කේතක විමසූ විට දිල්මි දෙස වරක් බලා රශ් කේතක දෙස යලි බැලිය. ඉවර කරපන්. වැඩේ වුණා කියලා හිතාගනි. කේතක සමග කතා බහ කරමින් සිටි රශ්ගේ අවධානය යොමු වූයේ දිල්මි අසල ගැවසමින් සිටි තරුණයන් කීප දෙනෙකුටය. කේතක යන්නද ගියේය. ඇය දෙස බලා සිටි රශ්ට වැටහුණේ එම තරුණයන් පිරිස දිල්මිම විහිළුවකට ගෙන ඇති බවකි. ඔහු කෝපයෙන්ම විදුරු බෝතලයක් අතරගෙන එතනට යන්නට වූයේ දිල්මිට කිසිවක් පවසනවට තිබූ අකමැත්ත නිසාය. බබෙක් හිටියට කමක් නෑ නංගි. මගේ වෙන්නකෝ. අපහසෙන් දේරියම තුරුළු කරගෙන සිටි දිල්මිට එවදන් පවසනවා ඇස්තුණු සනින් ඔවු නසලට පැමිණි රශ් විදුරි බෝතලයෙන් එම තරුණයාගේ හිසට ගැසුවේ එම තරුණයාගේ හිස පැලියන අතරතුරේය. රශ් අයියා? එතන සිටි එක් තරුණයෙකු රශ් හඳුනා ගැනීමත් සමග ඔවුන් එතනින් පලා යන්නට වූයේ තුවාල වූ තරුණයාද දෙවයන අතරතුරේය. මොනවද උන් අය වෙන කිව්වේ?
ඔහු දිල්මිගෙන් සැරෙන්ම විමසන්නට වූ නිසා ඇයි දීපත්තු බලා සිටියේ කතා කිරීමට වචනද නොමැති නිසාය. ඒ ගොල්ල මට ඒව කිව්වා. ඉතින් තමුසට කට තිබ්බ නැද්ද බනින්නා? එහෙම දෙයක් වුණොත් කට ඇරලා කතා කරනවා. කොහොමත් මින් අතර තමුස මගේ අස්මානෙන් එහාට යන්න බෑ. තේරුණාද දිල්මි? එහෙම වුණොත් මං ඔබට කවුරු හරි මොන හරි කිව්වොත් ඌ ප්‍රතිගහලා දානවා දැනගනි. රශ්මි තරම් ගෝප ගන්න අයකු බව දැන නොසිටි නිසා මට යන්නට බිය. හැම එකටම හොටු පෙරා ගන්න එක නවත්තනෝයි. මම තවත් හනින් හඬන්නට පටන් ගත් නිසා ඔහු මට තවත් සැරකලය. මගේ අතින් අල්ලා ගත්ත ඔහු වෙරළ තීර ඇතිගේ යන්නට වූයේ දියණියමද වඩාගෙනය. මම මගේ සිත සංසුන් කරගන්නට උත්සාහ කරමින් සිටියමි. යළි නිවසට ආපසු මම රැෂ්දස බැලුවමි. නිවසට විගසම ඔව සිදු කළේ මත්පැන් පානය කිරීමය. නිදවුන් දියණියව කාමරෙන් තබා මම යළි සාලයට ආවෙමි. බොන්න එපා. මම පැවසූ පසු මත්පැන් බෝතලයද තවත් මත්පැන් බෝතලයක් දතුරගෙන ඔහු මිදුලට ගියේ. මට පෙනෙන්නට මත්පැන් පානය කිරීමට නොහැකි බවක් වෙන දෙයක් නිසා මෙන් මට දැනුනේ. මම දහ පසුපසින්ගත් මත්පැන් බෝතල් දෙකම ඔහුගේ උදුරාගත්තේ ඇය ඔහුගේ ශරීර සෞඛ්‍යයට අහිත කර බැවිනි. ඔහොම බොන්න එපා. හොඳ නෑනේ. ඔහුගේ මත්පැන් බෝතල් දෙස බලා මම පවසන්නට වූ අතර ඔහු එම බෝතලයක් මගේ අතින් උදුරාගෙන පොළවේ ගසන්නට වූයේ මම ඔහු බියපත් වෙන විටය. තමුසෙත් මොකද්ද මට මේ කරේ දිල්මි? මට කියපන් තමුසෙත් මොකද්ද මට මේ කරවුවේ? මගේ දෙවරහිසින් අල්ලා සලවා ඇසූ පසු ඔහුගේ මුහුණ දුටු මම බොහෝ බිය වූ යමි. මගේ දාසට කඳළු වනායන්නට බිය. මම මෙච්චර කාලයක් ආදරය කරේ සිතුමිට විතරයි. එක දවසට මට හම්බ වුණ උඹ කොහොමද හැමදේම වෙනස් කරේ? එසේ අසා අනෙක් මත්පැන් බෝතලය දෙක හුස්මට ඔහු පානය කරන්නට ගත්තේ මම ඔහු දෙස බලා සිටි අතරේය. මට කියපන් දිල්මි මොකද්ද මට මේ කරවුවේ? මා බලා සිටි අතරේම ඔහු මාසලට ලංවිය. උඹ දන්නවද මං කවුද කියලා? මේ පත්තේ ඔහුනේ කිග්ගෙන් අහලා බලපන් මං කවුද මොන වගේ චරිතයක්ද කියලා. මගේ ගෑණි ළමයා මැරුණට පස්සේ මේ ලෝකෙ එක ගෑණියෙක්ටවත් මගේ හිත වෙනස් කරන්න බැරි වුණා. මේ එක දවසට මල්ලකට ආපු උඹ කොහොමද මගේ හිත වෙනස් කරේ? ඔහු අසන්නට වූ නිසා මා සිටියේ හැඬුම් වලක් හොයාගෙන ඔහු දෙස බලාගෙන. උඹත් සිත්මි වගේමයි. මහ මුරණ්ඩු එකියක්. සිත්මි කියන්නේ කවුද රාෂ්? මම සැමෙන් ඔහුගේ සතගාමින් අසන්නට වූයේ ඔහුව සංසුන් කිරීම සඳහාය. එසැනින් රශ්මාව මුදාගත්තේය. මගේ පණ ටිකේ ඇසේ පවසා විශාල මිදුලෙහි ගසක් යට සවිකර තිබූ බංකුව මත ඉඳගත් රශ් අසල මමද ඉඳගත්තම. රශ් සිත්මි හා තමා පිළිබඳ සියල්ලක්ම පැවසූ අය. මම කිසිවක් නොපවස ඔහු පවසන සියල්ලක්ම අසාගෙන සිටියමි. රශ් ඔහුගේ කතාව වචනද ගොතගැසුමින් පැටලමින් මට පවසන්නට බිය. ඔහුට මත්බර බව තවත් අරැකත නොහැකි වූ තැනක් මගේ ගතටම බර වී නින්දට වැටුනේ මම සුසුම ගැලූ අතරය. ඔහුගේ මියගේ බිරිඳ හා දරුවා නිසා මගේ දැසටද කඳුළු වුණා ඉන්නට බිය. එසේම රශ් යනු හොඳයික බව මට දැනුනි. ඔහුගේ බිරිඳට හා දරුවාට බොහෝ සෙනෙහසින් ආදරය කර බැවිනි. අපහසුවෙන්ම රශ්ව වත්තම් කරගෙන මම ඔහුව සෝපාව මත තබා පොරවනයක් ගෙන පෙරවුයේ ඔහු කාමරයට ගෙනීමට තරම් මට සබයක් නොමැති නිසාය. උදෑසනම අවදි වූ මා නිවසේ බැලුවේ උදෑසන ආහාරය සඳහා උයන්නට කුමක්වත් තිබේදැයි කියාය. නිවසේ ශීතකරණය තුළ තිබූ බිත්තර හා තිබූ ප්‍රතිපාන් කිහිපයක් සමගින් මම සෑන්විච් කිහිපයක් සාදාන්නට පටන් ගත්තේ උදෑසන ආහාර වේල සඳහාය. ෂේදර මතක් වෙන වාරයක් පාසා මගේ සිතට සංසීමක් ආවේ මට ඔහුගෙන් ගැලවීමට තමාට හැකිව ප්‍රීතිය නිසාය. රශ් අවදි වූයේ කුස්සිය දෙසින් ඇසුණු හඬවල් කිහිපයක් සමගෙනයි. කුස්සියට විගසම දිල්මි තමාට ලබාදුන් කිරිකෝපය රශ් ගත්තේ බොහෝ පුදුමයනේ. මොනවත් තමුසමයි කරන්නේ? දිල්මි කිසිවක් නොපවසා සාදාගත් පාන් පෙති කිහිපයදගෙන කෑම මේසෙන් තබමින් සිටි අතරේ රශ් අසුවය. තමුසට කවුද මේ දේවල් කරන්න කිව්ව දිල්මි? කවුරුත් කිව්වේ නෑ මං හිතලා කරේ. මොකද තමුස හැම වෙලේම කියන කෑල්ල දැන් හැලිලාද? එසේ අසා කිරිකෝපය බොන අතරේ රශ් අසල පුටුවකින් ඉඳගත්තේ ඇය දෙසම බලාගෙනය.
ඊට අදහසක් පමණක් පැදිල් මේ කාමරයට යන්නට සූදානම් වූයේ දියණියට කිරි සඳහා බව දුටු රෂ් ඇයව තම ඔඩක්කුවට ගත්තේ ඇය පුදුමයෙන් ඔහු දෙස බලා සිටි අතරේය. තමුසෙ මගේ ගෑණිට මේ දේවල් කරලා දෙන්න. නමුත් දිල්මීට කිසිවක් පැවසුවේ නැතුව ඔහු දෙස බලා සිටියා පමණි. ඇයට දැන් තමා කෙරෙහි තිබූ බිය පහවී ගොස් තිබූ බව ඔහුට වැටහුණේ. සැබවින්ම දිල්මි සිටියේ ඔහුගේ කතාව ඇසූ පසු ඔහු හොඳින් බලාගත යුතුය යන හැඟීමක බව රෂ් දන්න සිටියේ නැත. කැමති ඕන විදිහකට හිතාගන්න. මම මේ දේවල් කරන්න මට හිතෙන හින්දා. අනික මට මේක ඉදිරියට වෙලා නිකන් ඉන්න බෑනේ. එක් දිනයක් තුළ ඇය මෙතරම් කටකරුවේ කෙසේදයි රෂ්ට සිතාගත නොහැකි විය. මට බය වෙලා හිටපු තමුසෙ නේද මේ මාත් එක්ක එකට කියවගෙන එන්නේ? ඔව් මම තමයි. දැන් අයින් වෙන්න මට බබාට කිරි දෙන්න යන්න ඕනේ. පුදුමයෙන් මෑදස බලා සිටි රෂ් තම කාමරය වෙතට ගියේ තමා මේ දකින්නේ සිහිනයක් දැයි සිතන අතරේය. මොනවද දිල්මි මේ කරන්නේ? තමාගේ කාමරේ දමා තිබුරුදු කීපයක් ගෙන ඇය කාමරයෙන් පිටතට යනවාට කතා කළේය. මම ඔහු දෙස බැලුවෙමි. නමුත් තුවායක් පමණක් හැඳ සිටි ඔහු දෙස ලැජ්ජාවෙන් බලා මම ඉවත බලාගත්තමි. අම්මේ ටික හොදලා දාන්නන්ස. රෂ් මගේ අතකින් අල්ලාගෙන මාව ඔහු දෙසට හරවා ගත්තේය. රෙදි සියල්ල මාදින් බිම වැටුණි. මොනවද තමුසට වෙලා තියෙන්නේ? තමුස මේ මොනවද කරන්නේ? රෂ් මගේ නැස විට මම ඔහු දෙස බැලුවමි. මට මෙහෙට වෙලා නිකන් ඉන්න බෑනේ. මං ඒක නිසයි මේ දේවල් කරන්නේ. මට මොකුත් කියන්න එපා. මට නැත්තම් නිකන් ඉන්න බෑ. නිකන් ඉන්න බැරි නම් ඕන මොකලක් කරගන්නවා. හැබැයි ගෙදර වැඩ මොනවත් කරන්න ඕනේ නෑ. ළමයාව බලා ගන්නවා. මම යාලේ ඔහු දෙස බැලුවමි. එතකොට අයිසා මාව මෙහෙට ගෙනාවේ? දැන් මං තමුසව ගෙනාවක නම් ප්‍රශ්නේ මං ආපහු තමුසව ගිහින් දාන්න. අනේ එහෙම දෙයක් නෙවෙයි. මං සර්ට එදා කිව්වේ මං ගෙදර වැඩ ඔක්කොම කරලා දෙන්නම් මාව මෙන් කොහෙට හරි ගිහින් දාන්න කියලා. ඉතින් මං ඒක නෙමෙයි කරන්නේ. තමුසව යව කරන්න ඕනේ නෑ. මගේ දේවල් ටික මං කරගන්නම්. තමුස නිසා මට කිසි වැඩක් මේ දවස් ටිකේ කරගන්නත් බැරි වුණා. ඒ නිසා තමුස දරුවෝ බලාගෙන පාඩුවේ ඉන්නවා. නමුත් ඔහුගේ වදන් නවසාම මම රෙදි කීපයක කෙනගේ සෝදා දැමීම සඳහාය. ඔහු මදිසම් බලාගෙන සිටියද මම යාලේ ඔහු දෙස නොබැලුවෙමි. සර්ට දෙයක් කරන්න පුළුවන්ද? සවස් යාමේ රෂ් නිවසට ආපසු මම ඇසුවේ ඔහු උදාසන සූදානම් වී පිටත් වූයේ කොහෙද කියලාවත් නොදැන සිටි අතරේය. මොකද්ද කරන්න ඕනේ? මේ ගෙදරට බඩු ටිකක් ගෙනත් දාන්න පුළුවන්ද? එහෙම වුණොත් මට යන්න පුළුවන් හැමදාම. රෂ් කිසිවක් නොපවසා තමාගේ කාමරයට ගොස් එදින සිදූ සියල්ල කල්පනා කිරීමට ගත්තේය. උදාසන මහු පිටත් වී ගියේ කේතකගෙන් ඔහුට දුරකථන ඇමතුමද සමගිනි. මේ වන විට ෂේදර් සිටියේ කේතකගේ තිබූ ගබඩා සංකීර්ණයකය. එහි ගොස් රෂ් ෂේදර් දිල්මිට සැලකූ ආකාරය ඔහුගේ මුවින් නසාගත් පසුව ඇයට සැලකූ ආකාරය පිළිබඳව සිනාසෙමින්ම ෂේදර් රෂ්ට පවසන්නට වූ නිසා ඇවතන් දරාගත නොහැකි වූ රෂ් මිය යන තෙක්ම ඔහුට පාර දී තිබුණි. ඔහු ඒ සියල්ල යලි මතක් කරමින් සිටි අතරේ දිල්මි කාමරයට ආවාය. ඔහු ඇය දෙස බැලීය. මේ අහනවා දිල්මි මව බඳිනා? ඔහු සිටින්නේ ගැටලුවක නිසා එය අසීමට පැමිණියද මේ මොහොතේ රෂ් පැවසූ දේ නිසා මම පුදුමයට පත් වූ යමි. නිදාවුන් දියණියව රෂ් තමාගේ තුරුලට ගත්තේය. මොනවද රෂ් මේ කියවන්නේ? තමුසේ මං එකක් ආවනම් මං කියන දේ කරන්න ලෑස්ති වෙනවා දිල්මි. මට බෑ. ආයෙනම් කසාද බඳින්න බෑ මට. මේ ලෝකෙ මං එක්කෙනෙක් නිසා විඳවපු ඉඳවිල්ල හොඳටම ඇති. මං කියන දේ අහනවා දිල්මි. මාව බඳිනවා. කොහොමත් මං ආයේ කවදාවත් තමුස මේ ගෙදරින් එළියට આવන්නේ නෑ. තමුසෙට මාව බඳින්න වෙනවා. ෂේදර් ළඟට යන්න නැතුව ජීවිත කාලෙම වුණත් මම මේ ඉන්න කැමති. හැබැයි කවදාවත් මං බඳින්න නම් කැමති නෑ. එසේ පවසා මම යන්නට ගියද ඔහු මගේ අතකින් අල්ලා ගත්තේය. කවදායි මේ දරුවට තාත්තා කෙනෙක් ඕනේ නේද? මං හරියට ඉන්නම් දිල්මි. මේ පොඩි කෙල්ලව දකින්නකොට මට මගේ දරුවව මතක් වෙනවා දිල්මි. මට නැති වුණු පවුල මගේ ළඟට ආවා වගේ ඕන දෙන්න දකින්නකොට මට දැනෙන්නේ. තමුසේ ගියත් කවදාවත් මං කෙල්ලව තමුසේ ගාවට එවන්නේ නැහැ. මේ කෙල්ල හැමදාම මල්ලගේ තමයි ඉන්නේ. ඒකත් මතක තියාගන්නවා. තමුසේ වගේම දරුවත් මගේ.
පුදුමයෙන්ම මම ඔහු දෙස බලා සිටියමි. ඔයා මේ මොනවද කියවන්නේ රෂ්? කොහොමත් ෂේදර ඉන්නකොට මට වෙන කෙනෙක්ව බඳින්නත් බෑ. ඌ මේ වෙලාවේ මේ ලෝකේ නෑ. ඌ පරලොව ගිහිල්ලා ඉවරයි. තමුසු මට කියනවා තීරණය දිල්මි. ඔහු එසේ පවසා කුඩා දියණිය සමග තමාගේ කාමරයට ගිය පසු අඳමත් ඉඳගත් මම කල්පනා කිරීමට පටන් ගත්තේ මට මේ සිදුවූයේ කුමක්දයි කියාය. නිවසේ වූ වැඩ සියල්ලම කරා මිසක මම ඔහු සමග කතාවට ගියේ නැත. දිනෙන් දින අය තමාගේ හිතට සමීප වන බවක් රෂ්ට දැනෙන්නට විය. සෑම විටම රෂ් දිල්මිට ළංවීමට උත්සාහ කළද ඇයි සිටියේ ඔහු මගහැරමිනි. සුපුරුදු ලෙසම දිල්මි මුළුතන්ගේ රාත්‍රී ආහාර වේල සාදමින් සිටියාය. ඒ අතරේම කවුරුන් හවුලට තට්ටු කරන්නට විය. මෙපමණ කාලයක් මේ නිවසට කිසිවෙකුත් නොපැමිණි නිසා දිල්මි රෂ් දෙස බැලූ අතර ඔහුද ඇය දෙස බැලිය. ඇසනින් දිල්මි උත බලාගත්තාය. ගිහින් බලන්න කවුද කියලා? රෂ් එසේ පවසූ පසු දිල්මි ඔහු මගහැරමින් ගොස් දොර විවර කළ අතර ඇගේ දස්වලට කඳුළු උනාවේ එක් අතක් පපුවට යන අතරතුරේය. මාස ගණනකට පසුව දකින තමාගේ මව හා පියා නිසා දිල්මිගේ දස්වලින් නොකඩවා කඳුළු ගලා යන්නට විය. අම්මා අනේ තාත්තා අය ඔවුන් අසලම දැනගත් අහන්නට ගත් අතර ඇගේ මව ඇය වළඳගත්තේ දරාගත නොහැකි ශෝකයෙනි. මගේ දුවේ ඇගේ පියාද ඇගේ සසගන්නට වූ අතර අය ඔවුන් අසල දැනින් වැටුනේ තමාගේ හිතුවක්කාරකම් නිසා තමන් විදි ජීවිතය සේපත් වූය. රෂ ඔවුන් දෙසට නිහඬවම බලාගෙන සිටියය. පුතා කියපු නිසයි දන්නේ අපි දුව ඉන්න මෙහි කියලා. රෂ් කිව්වා? දිල්මි පුදුමෙන් අසවාය. ඔවුද රෂ් පුතා තමයි ගෙදරට ඇවිල්ලා දුව ගැන කතා කරලා අමුතේම කිව්වේ. මට ගොඩක් සතුටුයි ඔය දෙන කසාද බඳින එකට. දිල්මි පුදුමයෙන්ම සිය මව දෙස බැලුවේ විවාහ වෙන්නට යන පුවත කුමක්දයි කියා සිතාගත නොහැකිවය. අම්මා මොනවද මේ කියන්නේ? රෂ් මාව බඳින්න යනවා? මොකද මොනවද දන්නේ වගේ කතා කරන්නේ? මගේ කිසිම අකමැත්තක් නැහැ. රෂ් පුතා නිසායි මගේ දූටට සතාගෙන් ගැලවෙන්න පුළුවන් වුණේ. පුතා මට කිව්වා ආව එක්කගෙන ඇවිල්ලා කසාද බඳින්න හිතාගෙන ඉන්නේ. ඒත් ඔය අපි නැතුව ගොඩක් දුකෙන් ඉන්නේ. ඒක නිසා බලලා යන්න කියලා. කඳුළු පිරි දෙනෙතින්ම දිල්මි රෂ් දෙස බැලුව විට ආව සිටියේ ඇය දෙසම බලාගෙනය. මොකද්ද මේ වෙන්නේ රෂ්? නමුත් රෂ් කිසිවක් නොපවසා සිටි අතර දිල්මි තම දෙමව්පියන් සමග බොහෝ වෙලා යනතුරු කතා බහ කළාය. අවසානයේදී ඇයගේ මව හා පියා නික්ම ගියේ රාත්‍රී ආහාර වේලක ගස්පසුවය. දිල්මි සිටියේ කියාගත නොහැකි තරම් ප්‍රීතියකිනි. ඇයට රෂ් පිළිබඳව බොහෝ සෙනෙහසක් දැනෙන්නට වූයේ ඔහුගේ ක්‍රියාවත් සමගිනි. රෂ් ඇය කතා කරද්දී ඔහු ඇව මගහැර තම කාමරයට ගිය අතර දියණියවද වඩාගෙන දිල්මි ඉක්මනින්ම ඔහු පසුපසින් ගියාය. අනේ මාත් එක්ක කතා කරන්නකෝ රෂ්. මට ඔත් එක්ක කතා කරන්න ඕනේ. මට තමුසෙත් එක්ක කතා කරන්න කිසිම දෙයක් නෑ. දැන් තමුසෙන දවස් ගණනක් මම මග අරින්නේ. එහෙනම් ඒ විදිහටම ඉන්නවා. ඔයා ඒ වගේ දෙයක් කරවුවයි. මගේ අම්මටයි තාත්තටයි කතා කරේයි. මං කතා කරන්නේ තමුසේ ඉන්නේ දුකින් නිසා. අයියෝ මං ඉන්න මේ වගේ දේවල් කරන්නේ. මොකද මං තමුසට ආදරය කරන හින්දා. ඔහු ඇය දෙස බලා පැවසූ පසු ඇය තිගැස්සී ගියාය. රෂ් මේ අහනවා දිල්මි. මං කවදාවත් වෙන කිසිම ගෑනු කෙනෙක්ට කිසිම කෙනෙක්ට කවදාවත් ආදරය කරලා නැහැ. සිතුමීට පස්සේ තමුසේ හින්දා මං ෂේදරගේ කතාවත් ඉවර කරලා දැම්මා. තමුසේ නැතුව මට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඔයා මාව දැනටමත් පිස්සුවටලා ඉවරයි දිල්මි. ඔයා මට ආදරය කරත් නොකරත් මං ඔවුන්ගේ ඇස්මානෙන් එහාට යවන්නේ නැහැ. තමුසේ මොන දෙයක් කරවුවත් දරුවව කවදාවත් තමුසට අරන් යන්න දෙන්නෙත් නැහැ. තමුසේව කාටවත් දෙන්නෙත් නැහැ. මේ දරුවගේ තාත්තා මම. ඒ වගේම තමුසෙත් මගේ. ඔහු පවසන්නට උපසු දිල්මිගේ දැස් තෙත්වන්නට විය. ඒත් මං වගේ නෙවෙයිනේ රෂ්. මේ දරුවත් වගේ නෙවෙයිනේ. තමුසේ දන්නවද දිල්මි? තමුසේ දකින්න හැම වාරයකම මට මතක් වුණේ මගේ නැති වුණ පවුල. ඒත් තමුසේ සිත්මි නෙවෙයි නිසා මං තමුසේ කෙනෙක් නොහිතා ඉන්න ගොඩක් උත්සාහ කරා. හැබැයි මට ඒක කරන්නම් බැරි වුණා. දිල්මි කවදාවත් මං හිතුවේ නෑ කාටවත් පුළුවන් වෙයි කියලා මාව වෙනස් කරන්න. ඒත්
තමුසේ මල් ළඟ හිටපු මේ දවස් ටිකට මම සම්පූර්ණයෙන්ම වෙනස් මිනිස්සෙක් කියලා. මං අන්තිම වතාවට ඔයාගෙන් අහන්නේ මගේ වෙන්න බැරිද? දිල්මි අතුලාන්තයෙන්ම වෙවුලා වාය. ඇයට මතක් වූයේ ඇය ඔහු සමග ආදින සිට මේ දක්වා ගත කළ ජීවිතයයි. ටමින දැනට මාසයකටත් අධික කාලයක් ගත වී තිබුණත් කිසිදු ආකාරයෙන් තමාට බලපෑමක් හෝ තමා දෙස වැරදි ආකාරයකින් රෂ් බලා තිබුණේ නැත. ඔහු තමාව ආරක්ෂා කළේය. තමා ඔහුට අකමැති වී සිටීමට හේතුවක් නොමැති නිසා ඇය ඔහුට දුර්වලය. මං කියවෙනවා දිල්මි, ඔයා මට ආදරය කරනවා නම් මට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ. මට ඕනි මගේම බවලක්. මං ආදරේ රෂ්, මං ආදරේ. මං ඔත් එක්ක ඉන්නවා. අර අපායෙන් මාව අරන් ඇවිත් මාව මෙහෙම බලාගන්න එකම ඇති රෂ්. එසැනින් රෂ් ඇගේ දෙතොල් සුප ගැනීමට ගත්තේ අය කෙරෙහි දරුණු සෙනෙහස දරාගත නොහැකිවය. ඉක්මනටම අපි දෙන්න බදිමු. මට ඔයාව මගේ කරගන්න ඕනි දිල්මි. සතුටු කඳුළු අතරින්ම දිල්මි ඔහුට තව තවත් තුරළු ආය. නිමි. මොකද හිතෙන්නේ අද කතාව ගැන? කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. දැන්වත් මතක ඇතුව අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්නත් අමතක කරන්න එපා ළමයි. මොකද නැතිනම් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න විදිහක් නැහනේ. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. එහෙනම් අලුත් කතාවකින් හමු වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.